guys, welcome back to my YouTube channel. මම ලෑස්ති වෙන්නේ මේ මාසෙට groceries ගන්න. ඉතින් මට හිතුණා ඔයාලවත් එකතු කරගන්න. groceries ගන්න කලින් ඔයාට අවශ්‍ය බඩු ප්‍රමාණයන් ටික කොලයක් කරගෙන ඔයා මුලින්ම ලියා ගන්න ඕනේ. grocery list එක ලියද්දී ඔයා කලින් ගෙන ආපු භාණ්ඩවල ඉතිරිය බලලා ඔයාට අවශ්‍ය දේවල් විතරක් list එකට add කරගන්න. සුපර් මාකට් එකට යන්න කලින් අපි හාල් මැස්සු කරවල වෙන කඩේකින් ගත්තා. එතනින් ගන්න එක ලාභයි. grocery list එක ලියද්දී ඔයාලා ගෙදර ඉවර වෙලා තියෙන භාණ්ඩවල ප්‍රමාණයන් පමණක් list එකට add කරගන්න. අවශ්‍යතාවයක් නැති දේවල් list එකට add කරගන්න එපා. මෙතනින් අපි සුදු ලුණු අපිට අවශ්‍ය ප්‍රමාණයෙන් බෑග් එකට දාගෙන ඒවා බිල් කරගත්තා. අපට අවශ්‍ය ප්‍රමාණය විතරක් අරගෙන ඒක බිල් කරගන්න එකෙමුත් අපිට ඉතිරියක් කරගන්න පුළුවන්. ඊළඟ ටිප් එක තමයි පුළුවන් තරම් ඔයාට ගන්න පුළුවන් හැම බඩුවක්ම කිරලම ගන්න. ඊළඟ ටිප් එක තමයි ඔයා දැන් මාසෙටම shopping කරන්න යනවා නම් ඔයා නිදහස් වෙලාවක යන්න බලන්න. එතකොට ඔයාට අනික් භාණ්ඩත් එක්ක භාණ්ඩ සංසන්දනය කරලා ඔයාගේ බජට් එකට ගැලපෙන මිලට භාණ්ඩ මිලදී ගන්න පුළුවන්. අනිවාර්යෙන් භාණ්ඩ තෝරගනිද්දි කල්ලිකුත් වීමේ දිනේ බලලා ගන්න. ඒ ගැන වැඩියෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. ඊළඟ ටිප් එක තමයි අලුතින්ම ප්‍රොඩක්ට්ස් වල බෝතල් පිටින් මිලදී ගන්න නැතුව ඒවා පැකට් විදිහට මිලදී ගන්න. ඒකෙමුත් ඔයාලට සල්ලි ඉතුරු කරගන්න පුළුවන්. ඔයා මාසෙටම grocery shopping කරන්න හිතාගෙන යනවා නම් ඔයාගේ බජට් එකට හරියන මුදල පමණක් අරගෙන යන්න. ATM කාඩ් භාවිතා නොකර ඔයාට කෑෂ් වලින් ඒක දෙන්න පුළුවන් නම් ඒකෙමුත් ඔයාට ඉතිරියක් කරගන්න පුළුවන්. සුපර් මාකට් වල මේ රාක් වල ඉස්සරහින්ම ගබඩා කරලා තියෙන පරණ ස්ටොක් එක පොඩක් පිටිපස්සට වෙන්න තමයි අලුත් ස්ටොක් එක තියෙන්නේ. ඔයාට ළඟටම ගිහින් භාණ්ඩ ගන්න පුළුවන් අවස්ථාවෙන් ඔයාට පුළුවන් එතන අලුත් ස්ටොක් එකෙන් භාණ්ඩ ලබා ගන්න. කලින් මාසවල ගෙන ආපු මිරිස් කහ 3-5 තිබුණ නිසා මේ මාසේ grocery list එකට පොඩි ප්‍රමාණයක් තමයි add කරගත්තේ. මෙතන බ්‍රෑන්ඩ් ගොඩකින් තේකොළ වර්ග ගොඩක් තිබුණා. ඔයාලා තේකොළ තෝරගද්දී පාවිච්චියට සුදුසු රීසනබල් ප්‍රයිස් එකකින් තේකොළ තෝරගන්න. ඔයාලා භාණ්ඩ ගද්දී විශාල ප්‍රමාණයේ පැකට් සහ කුඩා ප්‍රමාණයේ පැකට් වල බර සහ මිල සංසන්දනය කරලා බලලා ඔයාට ගැළපෙන බජට් එකට සරිලන විදිහේ භාණ්ඩ පමණක් මිලදී ගන්න. ගොඩක් වෙලාවට laundry items ගද්දී එකක් ගද්දී ඒකට තව free දෙන මොනවා හරි items වර්ග තියෙනවා සුපර් මාකට් වල. ඒවා අවශ්‍ය නම් පමණක් බලලා ගන්න පුරුදු වෙන්න. expire වෙන්න ළඟ භාණ්ඩ වලට මේ සුපර් මාකට් වල discount දාලා තියෙනවා. discount තියෙනවා කියලා ඔයාලා short expire භාණ්ඩ මිලදී ගන්න හදන්න එපා. short expire භාණ්ඩම ගත්තොත් ඔයාලට එකෙන් ලොකු පාඩුවක් තමයි සිද්ධ වෙන්නේ. එදා දවස මේ භාණ්ඩ පාවිච්චි කරනවා නම් short expire භාණ්ඩ මිලදී ගත්තට කමක් නැහැ. භාණ්ඩ බිල් කරද්දී Unilever බඩු 1500ට වඩා අරගෙන තියෙනවා කියලා අපිට එතනින් කූපන් එකක් දුන්නා. ඒ කූපන් එකට අපිට බිස්කට් එකක් හම්බුණා. ඒ වගේ ඔෆර්ස් තියෙනවා සමහර සුපර් මාකට් වල. grocery ටික අරන් ආවට පස්සේ ආයෙත් grocery list එක අරගෙන රීචෙක් කරලා බලන්න. ඒකෙන් ඔයාට අද දවසේ ගන්න බැරි වෙච්ච grocery ටික මොනවද කියලා බලා ගන්න පුළුවන්. බැරි වුණු grocery ටික වෙනම කොනයක ලියාගෙන ඊළඟ දවසේ grocery ගත්තී ඔයාට ඒ ටික ගන්න ලේසි වෙනවා. ඔයාට අතේ තියෙන මුදලට පමණක් භාණ්ඩ මිලදී ගන්න අවශ්‍ය නම් grocery මිලදී ගත්තී ඔයාට අවශ්‍ය ග්‍රෑම් 100ද 150ද ඒ ප්‍රමාණය විතරක් මිලදී ගන්න බලන්න. අවශ්‍ය ප්‍රමාණයට වඩා මිලදී ගන්න ගියොත් ඔයාගේ මුදල් වගේම ඊළඟ මාසයේ විද්‍යේ භාණ්ඩත් නාස්ති වෙලා තියෙන්න පුළුවන්. grocery ටික ගෙනාවට පස්සේ මේ බඩු ටික ඔයාලා නිසි තැන තියලා පිළිවෙලට අස් කර ගන්නත් පුරුදු වෙන්න ඕනේ. මේ දේවල් වලට අමතරව බිත්තර මස් මාළු එළවලු වගේ දේවල් අපි සුපර් මාකට් එකෙන් මිලදී ගන්න නැහැ. ඒවා අපි බජට් එකට ගැලපෙන විදිහට ඒ වගේ අලුත් බව මිල බලලා තමයි වෙනත් කඩේකින් මිලදී ගන්න. grocery shopping කරද්දී මීට අමතරව tips තියෙනවා නම් ඔයාලත් මට comment එකක් දාගෙන යන්න ඒ ගැන කියලා.
හාල් මැස්සෝ කරවලට අමතරව අපි එන ගමන් මාළු ටිකකුත් ගත්තා. මුලින්ම හිතුවේ අද දවසේ ග්‍රොසරි shopping වලට 15000ක් විතර යයි කියලා. මට සුපර් මාකට් එකෙන් ගත්ත බඩු ටිකට 12750ක් ගියා. සුපර් මාකට් එකේ බඩු වලට අමතරව අද අපි හාල් මැස්සෝ කරවල මාළු එහෙම ගත්තා. තව කේක් හදන්න වෙනම එක්ස්ට්‍රා වගේක් වෙන කඩේකින් ගත්තා. ඒ ඔක්කොටම සම්පූර්ණ මුදල අද ගියේ 14189යි. මේ වීඩියෝ එක ඔයාලා ආසාවෙන් බලන්න ඇති කියලා මම හිතනවා. එහෙනම් අදට මම ගිහින් එන්න. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.